ඔයා කේක් කනවද? ඔව්. අම්මා මං උදේ අයියට චොකලට් එකක් දුන්නට ඔයා මොකද දුන්නේ නැහැ. මං ඉතින් චොක්ලට් දුන්නේ නෑ. මං දැන් අයියට ලොකු වැඩක් කරනවා. ඒ මොකද්ද? කියන්නේ දැම්ම. කියන්කෝ බලන්න. යා. අම්මා මේකේ කීයක්ද? පුතේ සීනි ටික දාන්නකෝ. ඇටි තව ටිකක් මදි වුණා. ඔක්කොම දාන්න පුතේ. මම මෙනරනේ වරන් තියෙන්නේ. අම්මා අදත් වහිනව නේද? කියලා වැඩක් නෑ පුතේ එපා වෙනවා. අම්මා මාත් පිටරේ අල්ලගන්නද? හරි. දෙකම එක ගොඩේ. තුන් දෙනාම පිටර මාමලා දෙන්නේ. අපි දැන් මේ ටික බීට් කරගමුකෝ. හා. අම්මා මම මේකේ පවුඩර් ටික දානවා. හරි. ඉන්න මං කලවම් කරන්න. හා. දැන් අයියා ඉස්කෝලේ ආවම කියන්න එපා. අපි මේක හදලා හංගලා අරන් තියමු. හා. හොඳද? හා. අම්මා හේ පුතේ. අපේ අයියට දැන් වයස කීයද? අපේ අයියට දැන් වයස 16යි. 16යි? ඔව්. මට නම් 6යි. තාම ඔයාට 6 ලැබලා නෑ. එයාගේ උපන්දිනේ තියෙන්නේ තව ඉස්සරහට. අයියාගේ මගේ වයස එතකොට? ඔයාට තාම 5යි. මේ ටික දාමුකෝ දැන්. අම්මා ඔයා හයියෙන් අල්ලගන්න. කොයින් පිට ටික දාගන්න. අපේ යාළුවන්ට වැස්ස නිසා අපි වීඩියෝ වල එන සද්දෙන් කරදරයක් වෙනවා නම් අපිට සමා වෙන්න කියමු. මේ දවස්වල වැස්ස නිසා සද්දෙන් පොඩ්ඩක් අවහිරතා නම් ඇති. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ එක ගණන් ගන්න එපා. එහෙටත් වහින වැටිනේ. ඔව් පුතේ හැමෝටම වහිනවනේ. අම්මා එක දවසක් මතකද වහින වෙලාවේ අයිස් කැට වැටුණා. ඔව් මේ ළඟදීනේ. ඔව්. ඔන්න පුතේ කේක් එක හරි. අම්මා දැන් අයියට මේක දෙනවද උපන්දිනේට? ඔව් දෙන්න අපි මේක ලස්සනට අයිසින් කරගමු. හා. ඉස්සෙල්ලා මේක උඩින් අපි එක ගානට කපාගෙන ඉන්න ඕනේ. රවුමට. ඔව්. අම්මා ඕ අර අපි පාට හදාගත්තේ ඒවා. ඒවා ඩිසයින් කරන්න අන්තිමේට දාන්න. අම්මා. ඒක හදයිනේ. ලස්සනයි පුතේ. ලස්සනයි. දැන් අයියා යාළුවොත් එක්කන් එනකොට පුදුම වෙයිනේ. ඔන්න බලන්නකො ලස්සනයිද කියලා අයියාගේ කේක් එක. ලස්සනයි. හැබැයි අම්මා දෙනා කේක් එක ලස්සනයි ඔන්න. හරි හරි වගේ උපන්දිනේටත් මං හදලා දෙන්න. දැන් අපි මේක කොහොම අරන් තියලා අයියාගේ යාළුව වෙන හින්දා කැම ටිකක් හදමු. හා. රස බුරියානි එකක් හදමු. හා. යා. එන්නකෝ.